හදමුද රස බත් එකක්. ඉතින් මේක හදාගත්තම ආයෙත් ඉතින් වෙන මොකුත්ම අවශ්‍ය නැහැ. මේක විතරක්ම කන්න පුළුවන්. පෑන් එකක් මේ විදිහට ලිපේ තියලා රත් වෙනකොට ඒකට තෙල් මේස් හැඳි දෙකක් වගේ එකතු කරගන්න. ඒ වගේම ඒකටම හීනියට කපාගත්තු ලුණු ටිකක් එක්ක චොප් කරගත්ත සුදු ලුණු ටිකක්, කරපිංච, ටෙම්පරාදුවට අවශ්‍ය දේවල් ටික මේ විදිහට එකතු කරගන්න. ඒ ටෙම්පරාදුවටම මේ විදිහට පොඩියට කපාගත්ත සොසේජස් ටිකත් එකතු කරලා හොඳින් තෙලෙන් බැදෙන්න තියන්න. ඒ ටික හොඳින් බැදෙනකොට ඒකට මම කලින් බැදලා තියාගත්ත වෙනම මම චිකන් ටිකක් එන්නේ චිකන් ටිකත් මෙන්න මේ වෙලාවෙදිම එකතු කරගන්නවා. ඉතින් මෙන්න මේ විදියට චිකන් සොසේජස් ටික හොඳින් ටෙම්පරාදුවත් එක්කම තෙලෙන් බැදෙන්න තියන්න. ඒ ටිකත් හොඳින් ටෙම්පරාදු වෙද්දී ඒකට හීනියට කපාගත්ත කැරට් ඒ වගේම ලීක්ස් ටිකත් මම දාගන්නවා. ඉතින් මේ ඔක්කොම හොඳින් කවලම් කරලා බැද ගන්න. ඒ අතරතුර මම මෙතනදී එකතු කරනවා මිරිස් කුඩු මේස හැන්දක්. ඉතින් ඔයාලා කන සැර අනුව ඒ ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මම ලුණු තේ හැන්දක්. ඒ වගේම මේ වෙලාවේදී සෝයි සෝස්, ඔයිස්ටර් සෝස්, ඒ වගේම කැලිමිරිස් තේ හැන්දක්, සීනි තේ හැන්දක් දාලා හදාගන්න සෝස් මිශ්‍රණයත් මෙතනදී එකතු කරලා කවලම් කරන්න. අන්තිමටම මෙන්න මේ විදියට අපි උයාගත්ත බත් ටිකත් එකතු කරලා ගින්දර ටිකක් වැඩි කරලා කලවම් කරගන්න තමයි තියෙන්නේ. ගින්දර ටිකක් වැඩි කරලා මෙන්න මේ විදියට බත් ටිකත් හොඳින් ෆ්‍රයිඩ් කරගන්න. බත් ටික හොඳින් ෆ්‍රයිඩ් වෙනකොට ඒකටම හීනියට කපාගත්ත ලුණු කොළ ටිකක් අන්තිමට එකතු කරලා හොඳින් කවලම් කරන්න. දැන් ඉතින් අපි හදාගත්ත රසම රස බත් එක හදලා ඉවරයි. මෙන්න මේ විදියට හදාගත්තම ඉතින් ඔයා ආයෙත් කඩෙන් අරගන්නේ නැහැ. ගෙදරම හදලා රස බලනවා. ඉතින් ඔයාලට ෆ්‍රී වෙලාවකදී මේ රෙසිපිය try කරලා බලන්න. හැබැයි ඉතින් හැදුවයින් පස්සේ රස කොහොමද කියන්න අමතක කරන්න එපා. ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලන් හිටියට.